අනෝජ ඇහෙනවද? ඇහෙනවා සර්. නේ. කොහමද? ඊයේ මං කිව්වා හෑන්ඩ් අවුට් එක දැම්මේ නැද්ද තාම? අනෝජ? දාලා තියෙනව නේද සර් එකක්? ඔව් 10 තියෙන්නේ කොහොමද? මම දානවා සාමාන්‍යයෙන් ඒවා. අද එකක් දාලා තියෙනවා. ඒකත් බලන්න වෙයි ටිකක්. අද මොනා ගැනද සර් කතා කරන්නේ? අද කතා කරනවා මේ අධ්‍යාපනයේ ගෝලීය ප්‍රවණතා. මේ සාකච්ඡා කරා කාණුණක් යටතේ යෙව්ව. මේවා ටික තුලනාත්මක අධ්‍යාපනයේ ශ්‍රී ලංකාවට සම්බන්ධ වෙන ආකාරය කරුවා. ඊට පස්සේ අධ්‍යාපනයේ පවතින ගැටලු කරා. ගැටලු කොහමද කම්පැරටිව් এডুকেෂන් එකේ සඳහන්නේ කියලා කිව්වා. හරිද? හරිද අනෝජ? ඒ ටික හරි නේද? හරි සර් මට ඊයේ එකට එන්න බැරි වුණා සර්. එන්න බැරි වුණාද? කමන්නේ. ඇඩ් එකේ තියෙන ඔක්කොම දීපු එක. හා සර් රෙකෝඩින් එක අහන්නම් සර්. හා. ඔව් අහන්න හෑන්ඩ් එකේ තියෙනවා. ඒක අර අලුත් ට්‍රෙන්ඩ් එකකින් අපි කරා කම්පැරටිව් এডুকেෂන් එකට සාම්ප්‍රදායිකවම කරන්න විදිහට නෙවෙයි දැන් කරන්නේ. ටිකක් වෙනස් කරලා දැන් කම්පැරටිව් এডুকেෂන් එකේ තියෙනවා ඍජු වශයෙන් සම්බන්ධ කරගන්නවා රටකට ඩිරෙක්ට්. අනිත් එක තමයි ඉන්ඩිරෙක්ට් වක්‍රාකාරයටත් තුලනාත්මක. ඒ කියන්නේ අපි හිතමු දැන් කැනඩාවේ අධ්‍යාපනයේ ඒ ආකාරයෙන්ම අපි ලංකාව බාර ගන්න අපිට විදිහක් නැහැ. ඒක ඩිරෙක්ට් ඍජු වශයෙන්. නමුත් කැනඩාවේ අධ්‍යාපනය අපි ලංකාවට ගැළපෙන විදිහට සකස් කර ගන්න. ඒකට කියනවා ඉන්ඩිරෙක්ට් කියලා. වක්‍ර ආකාරයට ගන්න. දැන් අර කැනඩාවේ අධ්‍යාපනය ඒ විදිහටම ගන්නවා නම් අධ්‍යාපන ප්‍රතිපත්තිය අපි ට්‍රාන්ස්ලේට් කිරීමක් කරලා මෙහෙට ගන්න. තේරුණාද? ඔව්. පරිවර්තන කිරීමක් කරලා ගන්න. ඒක හරියන්නේ නැහැ. කැනඩාවේ සංස්කෘතියයි මෙහි සංස්කෘතියයි වෙනස්. කැනඩාවේ සමාජ ක්‍රමයයි මෙහි සමාජ ක්‍රමයයි වෙනස්. කැනඩාවේ එක පුද්ගල ආදායම මෙහි එක පුද්ගල ආදායම වෙනස්. ඒක ඩිරෙක්ට් ක්‍රමයේ එච්චර සාර්ථක නැහැ. ඉන්ඩිරෙක්ට් ක්‍රමය කියලා කියන්නේ ඒක වක්‍ර ආකාරයට ගන්නවා. එතනදිත් කරන්නේ අපි ඇඩැප්ටේෂන් අනුවර්තනය කිරීම. ඇඩැප්ටේෂන් not translation. ඒකට කියන්නේ ඇඩැප්ටේෂන්. ඇඩැප්ටේෂන් කියන්නේ අනුවර්තනය. කැනඩාවේ අධ්‍යාපනය අපි ලංකාවට ගැළපෙන ආකාරයට අපි යලි සකස් කරගන්න. අන්න ඒකට තමයි අනුවර්තනය කියන්නේ. ඔන්න ඒ ආකාරයට තමයි දැන් කම්පැරටිව් এডুকেෂන් එක කරන දිශාති සාකච්ඡා කරන්නේ. අන්න ඒකයි අපි සාකච්ඡා කරේ. හරි? එතකොට ඒවා ටික බලන්න. ඔයා කොහෙද ඉස්කෝලේ? සර් මම බදුල්ල. බදුල්ලේ කොහෙද මේ? බදුල්ල විහාර මහදේවි. විහාර මිස්ටර් අජිත් කියලා හිටියා මෙහි. මාස්ටර් එක කළා. බදුල්ලේ සෙන්ට්‍රල් කොහෙද බක් කිව්වෝ. විහාර මහදේව බදුල්ලේ නේ. විද්‍යාපීඨ අවුරුදු කීයක්ද එහෙ? මම ඉංග්‍රීසි ටීචර් කෙනෙක්. ඉංග්‍රීසි. කොහෙන්ද මොනවද කරේ විද්‍යාපීඨද නැත්නම් ටෙක්නිකල් කොලෙජ් එකේ? අපි අර මේ විභාග තියලා ගත්තේ සර් ඩෙලික් කියලා. ඩෙලික් එක නෑනේ දැන්. ඔයා එහෙනම් හුඟක් සර්විස් එක ඇති ගොඩක්. ඔව් සර්. අවුරුදු 30කට කිට්ටු වෙන සර්විස් එකක් තියෙනවා 25. ඔව් එච්චරක් විතර තියෙනවා සර්. තමයි ඩෙලික් එක නෑ. ඒක හොඳ ප්‍රොජෙක්ට් එකක්. රනිල් වික්‍රමසිංහ ගෙනා එක. පින්සෙට් කියලා තව එකක් තිබුණා නේ. ප්‍රින්සෙට් කියලා තිබ්බා. ඔව්. ආන්ට දෙකක් යටතේ තිබුණා. දැන් ඒවා නෑ. දැන් පීට වලින් ගන්නවා දැන්. ඉතින් ඒවා තමයි මතකත් නෑ සර් දැන් ඒ වගේ නම්. ප්‍රින්සෙට් කියන එකත් අපි කරානේ සර්. ඔව් කරාද? මට නම් මතකයි. මම ඇනලයිස් කරලා මම අර ආටිකල්ස් වගේ ලියුවා පොත් වගේ තියලා තියෙන ආටිකල් වල. ඒවයි මම ඔය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන පොඩ්ඩක් කියලා තියෙනවා. ඇම්බසි එකේ ඒවා ටිකක් සාකච්ඡා කරලා තියෙනවා. ඇම්බසි එකේ කරනකොට ඉතින් අපි ඔය කොහොම කරන්න ඕන? අධ්‍යාපනයේ ඓතිහාසික පදනම කියලා එකක් තියෙනවනේ. ඓතිහාසික පදනමට නිදහසෙන් පස්සේ මේ දක්වාම ඇති වෙච්ච ඒවා ටික සාකච්ඡා කරනවා. ඒකයි මම කිව්වේ ප්‍රින්සෙට් එකයි ඩෙලික් එකයි.
එතකොට අපේ අධ්‍යාපනයේ මේ ගෝලීය ප්‍රවණතා තුලනාත්මක අධ්‍යාපනයේ තමයි ගෝලීය ප්‍රවණතා වැඩිම. ඒකට කියනවා globalization trend for comparative education. තුලනාත්මක අධ්‍යාපනයේ ගෝලීය ප්‍රවණතා. කණ්ඩායම ඇවිල්ලා ඉන්නවනේ. අනිත් අයට මේ හැන්ඩ් එක හම්බුණාද? මට දැන් කියන්න බලන්න. දාලා තිබ්බ සර්. දාලා තිබුණා සර්. බැලුවා නේද? බැලුවද පොඩ්ඩක්? ඔව් සර් තව චුට්ටක් මොනවා හරි බැලුවා. ඕනනම් කියන්න. මගේ නම්බර් එක ලියාගෙන ඕනනම් මොනවා හරි කියන්න හෑන්ඩ් අවුට් ඕන් එහෙමයි. තීසිස් එහෙම ළමයි ලියපුවා තියෙනවා. ඒවත් බැලුවේ හැකි ඕන. හරි මොනවා හරි දෙයක් තිබුණොත් අහන්න. තව ඇඩිෂනල් රීඩින් වලට මොනවා හරි ඕනනම් දාන්න පුළුවන් ඕගොල්ලන්ට. මගේ නම්බර් එක තමයි 0.75 ලියාගන්නකො. 0.75 0.9යි 65යි 227 0.75 0.9යි 65යි 227 මම කුලසේකර. හරි එතකොට අද අපි සාකච්ඡා කරන එකත් දවසකින් විතර දෙයි. මම ඔයගලන්ට assignment එකක් එවනවා ලියන්න. ඒකත් කොහොමද ඔයාලට ඕනේ assignment එක කතා කරන්න බලන්න. ළමයින්ට කොයි ආකාරයක assignment එකක්ද ඕනේ? assignment එකේ ප්‍රශ්න දෙකක් තමයි දාන්නේ. ප්‍රශ්න දෙකට උත්තර ලියන්න. සාමාන්‍ය වචන 1500ක්වත් ලියවෙන්න ඕනේ. 1000ක් වුණත් ඇති ඉතින් assignment එකකට. ප්‍රශ්න දෙකට මොකද කියන්නේ මොන වගේ assignment එකක්ද ඕනේ ඔයාලට? ඔව්. හිමා සර් කියන්න කොහොමද බලන්න. සර් කොහොමද දෙන්නේ? එක ගැන ටයිප්ස් තියද එක දෙන විදිහ? ඒ කියන්නේ අපිට assignment එකක් දෙන්නේ සාමාන්‍යයෙන් දැන් මම එකක් දීලා තියෙනවා මම එක බලමු එකක් assignment එකක් ඉන්නකෝ ඔයාලට කියන්න තුලනාත්මක අධ්‍යාපන ක්‍රමය ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ පවතින ගැටලු තුලනාත්මක අධ්‍යාපන ක්‍රමය ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ පවතින ගැටලු හඳුනාගන්න. ඒවා විසඳීමට තුලනාත්මක අධ්‍යාපන ක්‍රමය කෙසේ උපයෝගී කරගත හැකිදයි ඔබගේ අදහස් දක්වන්න එක. ඒකේ තව එකක් තියෙනවා ශ්‍රී ලංකාවේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට තුලනාත්මක අධ්‍යාපනය කෙසේ ගලපගත හැකිද? නොච්චර. ඒ වගේ එකක් හොඳද නැත්නම් ඊට වඩා වෙනස් එකක් ඕනද? කොහොමද කියන්නේ? ඔව් ඒකාකාරයේ පොය තියෙනවා. ඔව් කියන්න බලන්න. ඔහොම එකක් හොඳයි සර්. හොඳයිද? තව එකක් තියෙනවා. තුලනාත්මක අධ්‍යාපන ක්‍රමය යන්නේ කුමක්ද කියන පැහැදිලි කර තුලනාත්මක අධ්‍යාපනයේ අරමුණු හා පරමාර්ථ විශ්ලේෂණය කරන්න. හරිද? 1 2 ඒක දෙවෙනි ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට තුලනාත්මක අධ්‍යාපනයෙන් ලැබෙන ප්‍රයෝජන ප්‍රතිසංස්කරණ කීපයක් ඔස්සේ පැහැදිලි කරන්න. ගොඩක් ඕනේ එකක් දෙකක් තිබුණාම ඇති. කොහොමද හොඳ? එක එක ඇම්බස් වල එක එක විදිහට දීපු ඒවා. එකද දෙකද මට කියන්න කියලා ඔයගොල්ලෝ අදහසක් දාන්න මගේ මේකට. කොයි විදිහට හරි. ඔව්. මොකද කියන්නේ? ඔව් අනෝජා. ඔව් අනෝජා. ඔව් හිමා කියන්න බලන්න. සර් මට හිතෙනවා දෙවෙනියට කියපු එක ටිකක් හොඳයි වගේ. ඔව් පළවෙනි එක ඕනේ කාටද දෙවෙනි එක ඕනේ කාටද? එහෙම දෙන්නත් පුළුවන්. assignment. කැමති එකක් තෝරගන්න කියන්නේ එහෙම දෙන්නම් කොනේද? එතකොට හොඳයි නේ. ඔව් සර් එහෙම දෙන්න.
එතකොට අර නිදහස කියන එක දෙන්න බෑ. නැත්නම් අර එතන මම ගුරු කේන්ද්‍රීය වුණොත් අවුල්. දැන් මම ගුරු කේන්ද්‍රීයනේ එකක් දුන්නා. නේද? ශිෂ්‍ය කේන්ද්‍රීය විදිහට කරමු එහෙනම් නේද? දෙකත් ඒ දෙකම දෙන්න කැමති එකක් ගන්න නේද? එහෙම හොඳ නැද්ද? ඔව්. එහෙම හොඳයි සර්. මේ අපිට ප්‍රශ්න ටික ලියා ගන්න පුළුවන් වේද නැත්නම් සර් දානවද ගෲප් එකට? දාන්න. එහෙට වන්න. හරි. හරි සර්. හරි. ඔව් එතකොට ඒක ලියලා තව ඇඩිෂනල් මොනවා හරි තියෙනවා නම් මම ඒකත් දානවා. දාලා බලන්න. ලයිව් මොනවද? නෑනේ නේ. මොන ලයිබ්‍රරි ආවද? කොච්චර කාලෙකින් යවන්න ඕන සර්? සර් දවස් කීයකින් යවන්න ඕනිද සර් ඔව්. උත්තර? දවස් ඉතින් සතියකින් විතර දැන් නම් නිවාඩුනේ නේද? නිවාඩු නේද? දානවද නිවාඩු නේද දැන්? ඔව් සර් නිවාඩු ලැබුණා. ලැබුණානේ 20 කීයද පටන් දෙකද? ආ පටන් ගන්න කවද්ද? පටන් කවද්ද ඉස්කෝලේ? කියන්නේ සෙන්ට්‍රල් නිම්මි නේද? නිම්මි මෙයා කියන්න බලන්න. කවද්ද පටන් ගන්න? මාර්තු 3 නේ සර්. මාර්තු 3. එහෙනම් හොඳ නිවාඩුවක් තියෙනවා. එහෙනම් ලියලා දෙන්න පුළුවන්. මාර්තු 3. ඔව්. සර් මාර්තු අපි 3 ඩියුටි වෙනකල් යනවා නේ. එක්සෑම් ඩියුටි. නෑනේ. ඊයේ නිවාඩුව මාර්තු 3 දායි පටන්. මතක නම් මේක. අනෝජ කවද්ද ඉස්කෝලේ පටන් ගන්න? දන්නේ නැහැ සර් අපේ මේ මල ගෙදරක් වෙලා මට යන්න බැරුණා සර්. මාර්තු sorry. 3 සර්. මාර්තු 3. එහෙනම් හොඳයි. හරි කොහොම නමුත් එන්න එහෙමනම්. හරි. කාලේ දෙන්න මට. මෙහෙට එවන්නකෝ මම බලන දැන් අදත් මේ තියෙනවා මේව බණ්ඩල් 10ක් විතර බලන්නත් තියෙනවා දැන් හම්බුනේ. ඒවත් අද බලන්න ඕනේ. මේ LMS එකට අප්ලෝඩ් කරන්න ඕනද නැත්නම් සර්ට මේල් එකක් දාන්න ඕනද කොහොමද දන්නේ? ඔහෙන් කියන විදිහට කරන්න. මට කොහොම හම්බුණත් එකයි. මට එහෙට දාන්න ඕනේ. ඒගොල්ලෝ එහෙට බාර දෙනවා නේ. ළමයි හුඟක් එහෙට සර් යනවා අසයින්මන්ට් නේ. එක LMS එකට දානවද? ඔව් එහෙම බාර ගන්නද සමහර අසයින්මන්ට් එක තියෙනවා. ඒ විදිහට. එහෙට. හරි. කොහොම හරි කමන්නේ පොඩ්ඩක් අහලා මං කියන්නම් මේක. දැන් අසයින්මන්ට් සමහරු බාර දීලා තියෙනවා. දැන් ඔව් ඒවත් බලන්න අසයින්මන්ට්. ඔව් බලලා අහලා ඒක පොඩ්ඩක් මෙව කරගන්න. කොයි විදිහෙන් හරි කමන්නේ. right. එහෙමනම් අපි අද යනවා මෙහෙම ලියගන්න. තුලනාත්මක අධ්‍යාපනය යටතේ ගෝලීය ප්‍රවණතා පැහැදිලි කර ගැනීම. තුලනාත්මක අධ්‍යාපනය යටතේ ගෝලීය ප්‍රවණතා පැහැදිලි කිරීම. හරි. ස්ථාමාක්‍යයක් දාලා හෑන්ඩ් අවුට් එක එවනවා. අමතර කරුණු ටිකක් දෙන්නම්. තුලනාත්මක අධ්‍යාපන ක්‍රමය මූලික වශයෙන් විශ්ලේෂණය කරන විට කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ ගෝලීය ප්‍රවණතාවයන් පිළිබඳව සලකා බැලීමයි.
සලකා බැලීම. බොහෝ දුරට වර්තමානයේ විවිධ රටවල විවිධ අධ්‍යාපන ක්‍රම විවිධ අධ්‍යාපන ප්‍රතිපත්ති විවිධ අධ්‍යාපන සැලසුම් රාශියක් දක්නට ලැබේ. මේ සෑම එකක්ම නවීකරණයට භාජනය වූ අධ්‍යාපන ප්‍රතිපත්ති වශයෙන් හැඳින්වේ. එක් එක් රටවල විවිධාකාරයට වෙනස් ආකාරයකට ඒවා සකස් කර ඇත. මේ නිසා තුලනාත්මකව අධ්‍යාපනය විශ්ලේෂණය කරන විට ගෝලීය ප්‍රවණතාවයන් පිළිබඳව සලකා බැලිය යුතුය. ස්ථාමාක්‍යයක් දාලා ගන්න. අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළව මෑත කාලයේ හඳුන්වා දුන් ජාත්‍යන්තර ප්‍රඥාප්ති හා සම්මුතීන් කීපයක් පිළිබඳව සලකා බැලිය යුතුය. ඒවා පහත දැක්වේ. ඔන්න මේවා ළමයි ඔයාලා දැනගෙන ඉන්න. දැන් මේ දවස්වල නිතරම ප්‍රතිසංස්කරණ යනවා, ප්‍රයිම් මිනිස්ටර් කතා කරනවා මේ එක එක රටවල් වල අධ්‍යාපන ගැන. ඉතින් ගුරුවරු තමයිට දන්නේත් නැතුව තියා කියෝගෙන යනවා. ඉතින් ඔයාලා දැනුවත් වෙලා ඉන්නවනම් තමයි හොඳ. ඒවා පිළිබඳ කලින් විශ්ලේෂණයක් කරලා මොඩියුල් එකක් හරි මොනවා හරි පේපර් මොනවා හරි එකක් දුන්නා නම් තමයි වඩාත්ම නිවැරදි ඒ තත්ත්වය. නැතුව මේ කොහේ හරි කරන ඒතර ඔයාලා හරි දැනගෙන ඉන්න ඕනේ. මෙන්න මේ ප්‍රඥාප්ති සම්මුති මොනවද කියලා. කීප එක මානව අයිතිවාසිකම් පිළිබඳ
විශ්ව ප්‍රකාශනය 1948 මම මතක තියනවා. 2 යුනෙස්කෝ ආයතනයේ විසින් අධ්‍යාපනයේ ඇති බෙදීමට එරෙහි ප්‍රඥාප්තිය අධ්‍යාපනයේ ඇති බෙදීමට එරෙහිව ඇති ප්‍රඥාප්තිය 3 ආර්ථික සමාජ හා සංස්කෘතික අයිතිය පිළිබඳ අන්තර්ජාතික ප්‍රඥාප්තිය 1966 4 ළමයාගේ අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය 1989 ඊළඟ එක සැමට අධ්‍යාපනයේ පිළිබඳ විශ්ව ප්‍රකාශනය 6 ඩකාර් සම්මුතිය DAKAR ඩකා ෆ්‍රේම්වර්ක් ෆෝ ඇක්ෂන් එකට කියන්නේ ඩකා සම්මුතිය කියලා තියෙනවා 2000 7 සහස්ත්‍ර සංවර්ධන ඉලක්ක Millennium Development Goals 2000 වර්ෂයේ 8 එක්සත් ජාතීන්ගේ සාක්ෂරතා දශකය United Nation Literacy Decade කියන්නේ දශකය 2003 2012 ලෝක අධ්‍යාපන සමුළුවේ සම්මුතිය 2015 10 තිරසාර සංවර්ධනය සඳහා අධ්‍යාපන දශකය අවසාන එක 21 වන සියවස සඳහා අධ්‍යාපන පිළිබඳ ඩෙලොස් වාර්තාව ඩෙලොස් DELLOS ඩෙලොස් රිපෝට් කියලා ඔකට කියන්නේ. ඔන්න ඔය විදිහට අධ්‍යාපනයේ ගෝලීය වශයෙන් කියන එක රටකට විතරක් නෙවෙයි. මේකයි මෙතන තියෙන්නේ අර
කම්පැරටිව් එකේ ගතිය. මේක සමස්ත ලෝක සිද්ධියේම තියෙන හැම රටකටම පොදු ඒවා. ඒ අපේ රටටත් ඇමරිකා හැම රටකටම පොදු. ඒකයි මේකේ තියෙන වැදගත්කම. දැන් මෙහෙම ලියා ගන්න. ස්ථාමාක්‍යයක් දාගෙන ඉහත අධ්‍යාපනය පිළිබඳ ප්‍රඥාප්තින් විමසීමට ලක් කළ විට ඒවා ලෝකයේ සෑම රටකටම එකසේ පොදු ඒවා බව මොකද්ද සර් එකසේ පොදු ඒවා බව කොමන් පොදු ඒවා බව ප්‍රකාශ කළ හැකිය. ස්ථාමාක්‍යයක් දාලා ලියා ගන්න. තුලනාත්මක අධ්‍යාපනයේ යටතේ ගෝලීය ප්‍රවණතාවයන් කීපයක් කැපී පෙනේ. 1. වරින් වර අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පදනම 2. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාම්ප්‍රදායිකත්වයෙන් මිදී යාවත්කාලීන කිරීම. 3. නව තාක්ෂණයට හුරු කරන අධ්‍යාපන ප්‍රතිපත්ති සකස් කිරීම. ඊළඟ එක නව නිර්මාණකරුවන් බිහි කිරීමට අදාළ පුද්ගලයන් බිහි කිරීම. ඊළඟ එක මාර්ගගත අධ්‍යාපනය සෑම අධ්‍යාපන ශාස්ත්‍රයකටම ඔන්ලයින් එඩියුකේෂන් භාවිතා කිරීම. හරි.
දැන් මම පොඩි ඇක්ටිවිටි එකක් දෙනවා. මම ළමයි ඇක්ටිවිටීස් වලට හැමෝටම සම්බන්ධ වෙනවා නම් මම කොහොමද ලකුණු දෙනවා දෙකක් තුන. මම සාමාන්‍ය ප්‍රශ්න වලට උත්තර මම ඇක්ටිවිටි එක කතා කරන එක නම අහලා දා ගන්නවා මම. ලකුණු 5ක් මම එතෙන්ට දෙනවා හැමෝටම. සක්කාරි මේ කරන සාකච්ඡාවක. ඒක එච්චර ලොකු ඉෂුව එකක් නෑ. ලොකු 5ක් වගේ මම ඒවත් සලකලා බලලා දෙනවා. ඒවත් වැදගත් නිතර ශිෂ්‍ය කණ්ඩායමකට ඔන්ලයින් එකෙන් කරනවා කියලා අපි බේසිකලි මුණ ගැහෙන්නේ නැතුව ඔකෙන් කරනකොට අඩුම ගානේ ඒ ටිකවත් අපි දන්නේ කොහොඳයි. මම පළවෙනි එකක් දෙනවාද මේ. මෙන්න මේක ලියා ගන්න බලන්න. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ඇතිවන වෙනස්කම් කීපයක් පෙළගස්වන්න. වෙනස්කම් කීපයක් පෙළගස්වන්න. අනෝජ ඇහුණාද? තේරුණාද? ඇහුණා සර් ඇහුණා හරි. හරි. කරුණු දෙකක් වුණත් කමන්නේ මට. ඒ කිසි ගැටලුවක් නෑ.
ඔව් හරි. මොනවද ලිව්වේ අනෝජ එකක් හරි කියන්න ලියපු හැමෝම එක හරි කියන්නේ. ඔව් විෂය නිර්දේශය නවීකරණය. නව විෂය නිර්දේශ. ඒක නම් හරියටම හරි. ඔව් තා මොනවද? අඛණ්ඩ ඇගීම් සර්. අඛණ්ඩ නැගීම් ක්‍රමය. තව ඊළඟ නව විෂයන් හඳුනන ක්‍රියාකාරකම් STEM අන්න හරි. ඇක්ටිවිටි බේස්ඩ් STEM වගේ එඩියුකේෂන්. නව විෂයන් හඳුන්වා දීම. STEM නව විෂයන්. තාක්ෂණික ටැබ් භාවිතය ටැබ් භාවිතය STEM එකත් හොඳයි. සයන්ස් ටෙක්නොලොජි මොන ආර්ට් මොන STEM කියලා එකට මොනවද අයිති වෙන විෂයන් ටික කියන්න බෑ. සයන්ස් Science, technology, English, maths. සයන්ස් ටෙක්නොලොජි ඉංග්‍රීසි මැත්ස් ස්ටීම් එක ඒක පටන් අරන් තියෙන ඒක හොඳ දෙයක් ඒක. තව තාක්ෂණික වෘත්තීය අධ්‍යාපන වර්ධනය සඳහා විෂයන් හඳුන්වා දීම. ඔව් වෘත්තීය අධ්‍යාපනය දැන් ඕක නම් ඕනමයි. දැන් ඇත්තට මේ හරි ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. දැන් ඊයේ දැක්කද රැකියාව හිතු උපාධිධාරීන් කියනවා දැන් ආකියොලොජි පුරාවිද්‍යා කරපු අයට මේ ගුරුපත්තිමක් දෙන්නේ නැද්ද අහනවා. ඒ මිනිස්සුත් ස්ට්‍රයික් කරනවා. හරි වැඩ එහෙම නැති විෂය නිර්දේශයට දාන්න ඕන ආකියොලොජි නේද? ඈ ඒක හරි ප්‍රශ්නයක් ඉතින් දැන්. දැන් මං හිතන්නේ මේගොල්ලෝ හරි තදේට ගන්නෙ දැන්. ගන්න නෑ දාද ඇමති ප්‍රයිම් මිනිස්ටර් කිව්වේ දැන්. ඔය ගැසට් එක තිබුණාට අපි ගන්න විදිය ඒ විදිහටම නීත්‍යානුකූලව විතරයි කිව්ව ගන්න. ලොකු ප්‍රශ්නයක් ඉතින් දැන් ඉස්සරහට. කරපු විෂය බලලා තමයි ගන්නෙ කාඩර් එකට. වැඩි ගන්නෙ නෑ. ඒක තමයි ඉතින් වෙන්න ඕනේ. ඒ නිසා අර වෘත්තීය අධ්‍යාපනයේට යොමු වෙලා හිටියනම් ශිෂ්‍යයෝ වෙළඳපොළ තුල රැකියා අවස්ථා වැඩි තියෙනවා. හරි අඩුයිනේ තාම එහෙම වෙනවා. හරි. ඊළඟට ඔන්න ඔය කාරණා ටික වැදගත්. ඊළඟට ලියා ගන්න අධ්‍යාපන ප්‍රතිපත්තියක ජාත්‍යන්තර වශයෙන් පැවතිය යුතු සාධක 3 factors ඒවට කියනවා. සාධක 3 කවර අධ්‍යාපන ප්‍රතිපත්තියක වුණත් මෙන්න මේ සාධක 3 තියෙනවා. හරිද? මොනවාද මේ සාධක 3? ඔන්න දැනගන්න ඕනේ දැන් අලුත් ඒවා තමයි දැනගන්න ඕනේ. නැත්නම් මේවා පරණ කම්පැරටිව් এডুকেෂන්ස් වල නැහැනේ. දැන් අපි බලන්න ඕනේ. හුඟක් අය හිතන්නේ නැහැ මේව. මෙන්න මේ සාධක 3. ස්ථාමාක්‍යයක් දාලා ලියාගන්න. ලෝකේ ඕනෑම රටක අධ්‍යාපන ප්‍රතිපත්තීන්
බහුලව දක්නට ලැබේ. කවර අධ්‍යාපන ප්‍රතිපත්තියක වුවද අනිවාර්යෙන්ම පහත සඳහන් කරුණු තුන කෙරෙහි විශේෂ අවධානය යොමු විය යුතුය. 1. සාධාරණත්වය. 2. අදාළත්වය. 3. විශිෂ්ටත්වය. සාධාරණත්වයට අපි කියව ඉක්විටි, අදාළත්වයට රිලෙවන්ස්, තර්ඩ් එකට කියනවා අපි එක්සලන්ස්, විශිෂ්ටත්වය. ඔන්න බලන්න අපේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල දැන් මේ 2026 මේ ගුරුවරු දන්නවනේ. දැන් කවුද? නීමා සෙන්කඩගල කියන්න බලන්න. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ මේ කර්ම තුන තිබේද? ඔව්. තියෙනවනේ සර්. මයෙන් අහලා හරියන්නේ නැහැ. සාධාරණත්වයක් නැහැනේ සර්. සාධාරණත්වයේ නෑ. ඔව්. තියෙනවා නම් තමයි අර මිස් කියපුවත් ඇත්ත. නමුත් ක්‍රියාත්මක කරනකොට තමයි වැඩි නේද? නැත්නම් අපි හිතමු ස්මාර්ට් බෝඩ් එකට රජය දෙන්නේ මෙච්චරයි. අනිත් ඉස්කෝල වලට කවුද දෙන්නේ? එවන පාසල් සංවර්ධන භාණ්ඩ සමිතිය වලින් ගන්න බෑනේ. ප්‍රධාන පාසල් වලට හරියන්නේ. ඒ නිසා අපේ ඉතින් සාධාරණත්වයේ පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා දැන් ලංකාවේ. ඒක තමයි තියෙන බරපතලම අපේ සාධාරණත්වයේ කොහෙද? කොළඹ කේන්ද්‍රීය පාසල් සහ පොළොන්නරුව කේන්ද්‍රීය පාසල් ගත්තම සාධාරණත්වයක් නැති. ඒක හැමතැනම ඒක සාපේක්ෂව සාධාරණත්වයක් නෙන්නේ. ඒකනේ බලන්න හැමෝම ඉන්න හදන්නේ. සාධාරණත්වයක් නැහැ. අදාළත්වය කොහොමද අපේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය? ඔව්. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණේ අදාළත්වය කොහොමද? ඔව්. කාටද කියන්න පුළුවන් අදාළත්වය? ඔව්. කියන්න බලන්න එක්කෙනෙක් කියන්න. ඔව් අදාළත්වය ගැන අනෝජ මොකද හිතන්නේ? අදාළත්වය කොහොමද මේක? හොඳයිද නරකයිද? හොඳයි නේද සර්? අමාරුවෙන් හරි කරොත්. අදාළත්වය හොඳයි. මේකේ ෆෝමැට් එක බැලුවෙන් පස්සේ සමස්ත විදිහට සමස්තේ ප්‍රතිසංස්කරණය කරන කොටසක් නෙමෙයි. සමහර විට අපි දන්නවා ඊට කලින් අපේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් වුණා. ඔන්න විෂය මාලාව විතරක් පොඩි වෙනසක් කරනවා. සමස්තේ උන් නෙමෙයි. මේකේ සමස්තේ විෂය මාලාව විතරක් නෙමෙයි පරිපාලනය කියන ශේෂ්ත්‍රයක අදාළත්වය හදලා තියෙනවා. අදාළත්වය කියන්නේ කොයිතරම් දුරට මේවා අදාළ වෙනවද සමාජයට? අදාළ නැත්තම් ක්‍රියාත්මක කරලා වැඩක් නැහැ. 3 විශිෂ්ටත්වය. මේ අලුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය හරියට ක්‍රියාත්මක කරොත් විශිෂ්ටත්වයෙන් යුතු ප්‍රතිසංස්කරණයක් කියලා කියනවා. ඉතින් මෙන්න මේ ලෝකයේ එතකොට දැන් සිංගප්පූර් ගත්තා, ප්‍රංශය ගත්තා, ජර්මනිය ගත්තා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල සාධාරණත්වයේ පැත්තකින් අදාළත්වයේ තවත් පැත්තකින් සහ විශිෂ්ටත්වය කියන කාරණා තුන උපයෝගී කරගෙන
මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ක්‍රියාත්මක කරනවා. ඒතර මේ කරුණු තුන අපිට අධ්‍යයනය කරන්න වෙන්නේ තුලනාත්මක ප්‍රවේශයක් යටතේ. අපි දන්නේනේ. අපි එක රටක විතරක් කරා නම් අධ්‍යාපන ප්‍රතිපත්තියක් ඒක වැඩක් නෑ අපි. අපි බලනවා මේකේ ඕන්න අපි ෆින්ලන්ඩ් වල අධ්‍යාපනය බලනවා. ඕන්න කොහොමද සාධාරණත්වයේ තියෙනවද? ලංකාවේ බලනවා. කොහොමද සාධාරණ අදාළත්වයේ බලනවා. ඉතින් ලංකාව සාපේක්ෂව බලනකොට කම්පයා කරනකොට ඔන්න ඕකේ තේරෙන තත්ත්වය. ඒ නිසා මෙන්න මේ කරුණු තුන ඉතාමත් වැදගත්. ස්ථාමාක්‍යයක් දාලා ගන්න. ආර්ථික සමාජීය හා සංස්කෘතික අංශවල විවිධ වෙනස්කම් තිබුණද විවිධ වෙනස්කම් තිබුණද විනාඩියක් එන්න මට මේ කෝල් එකක් එනම විනාඩි දෙකක් දෙන්න. එහෙනම් ළමයි ඔව් සර්. කෝල් එකක් ගන්න හරි. මොකද්ද මං කිව්වේ ආර්ථික සමාජීය හා සංස්කෘතික අංශවල විවිධ වෙනස්කම් තිබුණද ජාත්‍යන්තර ප්‍රජාව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පිළිගත් හා එකඟ වූ වටිනාකම් ගැන සැලකිලිමත් විය යුතුය. ඒවා නම් මානව අයිතිවාසිකම් සහනශීලීත්වය ප්‍රජාතන්ත්‍රවාදය වගකීම් වලින් යුක්ත වීම සාමය සෙවීම සහ දැනුම බෙදා ගැනීම යන ඒවා මීට අදාළ වේ. ඊළඟට ස්ථාමාක්‍යයක් දාලා යන්න. ජාත්‍යන්තර වශයෙන් අධ්‍යාපනයේ කුළුණු 4. ජාත්‍යන්තර වශයෙන් අධ්‍යාපනයේ කුළුණු 4. අධ්‍යාපන විද්‍යාඥයින්
ජාත්‍යන්තර වශයෙන් විසියෙක් වන සියවසේ කොළොණු 4ක් මත ගොඩනැංවිය යුතු බව සඳහන්ය. ඔන්න අධ්‍යාපනයේ කොළොණු 4 එක දැන ගැනීමට ඉගෙනීම කොහොලයක් දෙන්න ප්‍රියන්තය. හරි අධ්‍යාපනයේ කොළොණු 4 එක දැන ගැනීමට ඉගෙනීම learning to know දෙක කිරීමට ඉගෙනීම learning to do තුන එක්ව ජීවත් වීමට ඉගෙනීම learning to live together 4 දිවි පැවැත්මට ඉගෙනීම learning to be ස්ථාමක්යක් දාන්න යන්න. ඉහත කුළුණු 4ට අමතරව ජාත්‍යන්තර වශයෙන් අධ්‍යාපන සැලසුම්කරුවන් විසින් කටයුතු කළ යුතු ශේෂ්ත්‍ර හයක් දක්නට ලැබේ. එක අධ්‍යාපනය හා සංස්කෘතිය. දෙක අධ්‍යාපනය හා පුරවැසි භාවය. තුන අධ්‍යාපනය හා සමාජය. හතර අධ්‍යාපනයේ වැඩ හා රැකියා. පහ
අධ්‍යාපනය හා සංවර්ධනය. 6 අධ්‍යාපනය පර්යේෂණ හා විද්‍යාව. ඊළඟට ස්ථාමාක්‍යයක් දාලා යන්න. තුලනාත්මක අධ්‍යාපනයේ තුල ගෝලීය අධ්‍යාපනය තුලනාත්මක අධ්‍යාපනයේ තුල ගෝලීය අධ්‍යාපනය තුලනාත්මක අධ්‍යාපනයේ තුල ගෝලීය අධ්‍යාපනය. ඔන්න දැන් අපි බලන්න ඕනේ මම කිව්වා හැම වෙලාවෙම දැන් අපි කතා කරනකොට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන වෙන්න පුළුවන් වෙනයම් ආකාරයක අධ්‍යාපනයේ ක්‍රමවේද පිළිබඳ කතා කරනවා වෙන්න පුළුවන් අධ්‍යාපන පද්ධතිය පිළිබඳ කතා කරනවා වෙන්න පුළුවන් අධ්‍යාපන උපාය මාර්ග education strategies උපාය මාර්ග පිළිබඳව කතා කරනවා වෙන්න පුළුවන් මේ සියල්ලම ගෝලීය සංකල්පය global concept ගෝලීය සංකල්පය කේන්ද්‍ර කරගෙන තමයි අපි විශ්ලේෂණය කරන්නේ. ඒ නිසා ගෝලීය අධ්‍යාපනය කියන්නේ මොන වගේ අධ්‍යාපනයක්? හැම වෙලාවෙම කතා කරනවා ප්‍රයිම් මිනිස්ටර් කියන අපි දැන් ගෝලීය ක්‍රමයට යනවා. අපේ ගෝලීය අධ්‍යාපන ක්‍රමයට යනවා. ළමයිවත් කියන ගෝලීය ක්‍රමයට අපි කැමතියි. හේරුමක් දන්නේ නැතුව. ඒක නිකන් අර අපි විවහාරික වශයෙන් භාවිතා කරන concept එක. ඔව්. ඒක ගෝලීය අධ්‍යාපනයේට මෙන්න මේ වගේ අදහසක් දෙන්න පුළුවන්. ස්ථාමාක්‍යයක් දාලා යන්න. ගෝලීය අධ්‍යාපනය යනු සමාජයේ වෙනසක් ඇති කරලීමේ අරමුණින් ක්‍රියාත්මක කරන නිර්මාණාත්මක එළඹුමක් බව කියනු ලැබේ. නිර්මාණාත්මක එළඹුමක් බව කියනු ලැබේ. සාමාන්‍යයෙන් ගෝලීය අධ්‍යාපනය තුළ සෑම පුරවැසියෙකුටම අධ්‍යාපනයේ
සමාවස්ථාවන් සමාවස්ථාවන් ඇති කර ගැනීමට සමාවස්ථාවන් ඇති කර ගැනීමට අවශ්‍ය පදනම සකස් කර දීම අත්‍යවශ්‍ය කරුණකි. ස්ථා වාක්‍යයක් දාලා ගන්න. ගෝලීය අධ්‍යාපනයේ ප්‍රධාන කරුණක් නම් අධ්‍යාපනයේ ගුණාත්මක බව නංවාලීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමයි. ස්ථාමාක්‍යයක් දාන්නේ. ශ්‍රී ලංකාවේද 2026 වර්ෂයේ සිට යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී ගුණාත්මක බව නංවාලීම සඳහා මූලාශ්‍ර 5ක් හඳුනාගෙන ඇත. ඒවා නම් එක ශිෂ්‍යයින් පාසලට ගෙන එන්නේ කුමක්ද? ශිෂ්‍යයින් පාසලට ගෙන එන්නේ කුමක්ද? දෙක පරිසරය environment තුන අධ්‍යාපනයේ අන්තර්ගතය හතර ක්‍රියාවලිය පහ ඉගෙනුම් ඵල outcome එක යනාදී කරුණු කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතුය. ඊළඟ ස්ථාමාක්‍යයක් දාලා යන්න.
ගෝලීය අධ්‍යාපන ක්‍රමය යටතේ ගෝලීය අධ්‍යාපන ක්‍රමය යටතේ ගුරුවරයාගේ භූමිකාව ස්ථාමාක්‍යයක් දාලා ලියාගන්න. වර්තමානයේ ලෝකයේ සෑම රටකම ගුරුවරයාගේ භූමිකාව පුළුල් වී ඇත. ගුරුවරයාගේ භූමිකාව පුළුල් වන විට ගුරුවරයාගේ කාර්යභාරයද පුළුල් වී ඇත. ගුරුවරයාගේ කාර්යභාරය පුළුල් වන විට වඩා හොඳ ගුරුවරයා කාර්යභාරය පුළුල් වන විට වඩා හොඳ ගුණාත්මක අධ්‍යාපනයක් සැපයීම වඩාත් පහසුය. ස්ථාමාක්‍යයක් දාලා ලියාගන්න. තුලනාත්මක අධ්‍යාපනයේ යටතේ සංවර්ධනය වන රටක තුලනාත්මක අධ්‍යාපන ක්‍රමය යටතේ සංවර්ධනය වන රටක අධ්‍යාපන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී මතුවන ගැටලු තුලනාත්මක අධ්‍යාපනයේදී අධ්‍යාපන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී මතුවන ගැටලු මොනවාද? මට දැන් ඕගොල්ලෝ එකක් දෙකක් කියලා ලියලා තියන්න බලන්න. එකක් දෙක වැඩි එපා. නදීෂා කිව් එක පැහැදිලිද? නදීෂා ඔව් සර්. හරි විනාඩි 3ක් විතර ගන්න. දැන් අධ්‍යාපන ක්‍රියාත්මක කිරීම මතුවන ගැටලු මොනවාද කියන එක බලන්න. හරි විනාඩි 2-3ක් ගන්න වැඩි එපා. කවුරුන් ලිව්වත් ඇති.
ඔව් ළමයි මොනවද තියෙන බාධක ක්‍රියාත්මක කරනකොට තියෙන මූලික බාධක මොනවද? ඔව් ඕන අදීශා මොනවද? මොන වගේ සර් බාධාවන්ද තාක්ෂණය අතින් තියෙන ගැටලු මොනවද? තාක්ෂණික ගැටලු ඒ කියන්නේ පාසලෙන් පාසලට තියෙන තාක්ෂණික මේවලම් වෙනස් වෙන නිසා ඔව් එතකොට ඒ ගැටලුත් තාක්ෂණික එනවා ගැටලු. ඔව් අන් තව ආය ප්‍රධාන සමාජීය ගැටලු සර් ඈ සමාජීය ප්‍රමාණවත් ගැටලු ඒ කියන්නේ අරමුදල් නොමැතිකම. ඔව් අන්න ප්‍රධාන අරමුදල් නැතිකම මේවා ක්‍රියාත්මක කරන්න තුල අපි මේ ෆින්ලන්ඩ් වල ඒක අරන් ක්‍රියාත්මක කරනකොට තමයි අපිට තේරෙන්නේ කොහොසල්ලි ෆින්ලන්ඩ් වල ඒක පුද්ගල ආදායම ඉහළ මට්ටමේ තියෙන ලංකාවේ තියෙන තුනෙන් එකක් තමයි. ඒ වගේම ෆින්ලන්ඩ් වල ක්‍රියාත්මක කරන එක ක්‍රියාත්මක කරන ලංකාවේ විදිහක් නැහැ. ඒක ප්‍රධාන ගැටලුවක්. තාම මොනවද? ඔව් ග්‍රාමීය නගර බද පාසල් අතර වෙනස. අධ්‍යාපනයේ අසමාන පාසල් අතර තියෙන අසමානතාවය. ඊළඟට මේවා ක්‍රියාත්මක කරන්න බෑ අපි මේ දරිද්‍රතාවයත් වැඩි දුප්පත්කම් poverty. හරි. නමුත් අපි තුලනාත්මක අධ්‍යාපන ක්‍රමයේ යටතේ අපි මේ අරන් ආපු අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ක්‍රියාත්මක කරන්න ඕනේ. මේ ගැටලු තිබුණා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ක්‍රියාත්මක කරන්න ඕනේ. ක්‍රියාත්මක කරනකොට රජය විශාල වශයෙන් මැදිහත් වීමක්. අර ඉස්තාමාක්යක් ගන්න. මොන ආකාරයේ ගැටලු දක්නට ලැබුණද? මොන ආකාරයේ ගැටලු දක්නට ලැබුණද? තුලනාත්මක අධ්‍යාපනයේ යටතේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කළ යුතුය යන මතය දක්නට ලැබේ. විශේෂයෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් ක්‍රියාත්මක කරන විට රජයේ මූලික වශයෙන් වැඩි දායකත්වයක් අතර දෙනවද හරියට? වැඩි දායකත්වයක් පැවතිය යුතුයි. ඉවරයි තව චුට්ටයි. ස්ථාමාක්‍යත් හරියා ගන්න. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ
ඵලදායීතාවය වැඩි කර ගැනීම සඳහා නව ශිල්ප ක්‍රම භාවිතා කිරීම ඉතා වැදගත් වේ. හරි. එතකොට මම කිව්වේ එතකොට සටහන ඉවරයි මෙන්න මේ පැහැදිලි කිරීමක් කරන්නේ. දැන් අපේ අරමුණ තමයි එක එක රටවල් වල අධ්‍යාපනය ගැන කතා කිරීම. ඕක තමයි ඉස්සර ඉඳලම කෙරුවේ. නමුත් අපි එතනින් එහාට ඔබට යන්න ඕනේ. අපිට ඒ රටක් එක්ක සාපේක්ෂව බෑ අපේ ආර්ථිකය ගත්තයන් පස්සේ දැන් ඔයාලට දියුණු රටක අධ්‍යාපනයක් කරගෙන තමයි අපි එල්ලෙන්නේ. ඇමරිකා එක්සත් ජනපදය, ප්‍රංශය, ජර්මනිය, එංගලන්තය, ඕස්ට්‍රේලියාව වගේ රටවල් තියෙනවනේ. ඔය කවර ආකාරයේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළා. ඒ රටවල් වල ඉන්න කණ්ඩායම මුදල් තියෙන කණ්ඩායමක් ඉන්නවා හැම වෙලාවෙම. ඒගොල්ලන්ට සුවිශේෂ වරප්‍රසාද යටතේ පාසල් පද්ධතිය නිර්මාණය කරලා තියෙනවා. ඒකත් වැදගත්. හරි. මෙහෙම ලියා ගන්න. ශ්‍රී ලංකාවේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ නව ප්‍රතිපත්ති අනෝජ මේ අන්තිම වාක්‍ය මොකක්ද කිව්වේ මම මෙන්න මේක අහුන්නේ නැහැ මෙතන ශ්‍රී ලංකාවේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ නව ප්‍රතිපත්තීන් නව ප්‍රතිපත්ති ආරම්භ කිරීමට රජයට ප්‍රතිපාදන නොමැතිවත් ජාත්‍යන්තර සහයෝගීතාවයන් හරහා ඊට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දිය යුතුය. එසේ නැතහොත් නාමිකව පමණක් මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළහොත් අපේක්ෂාවන් අඩුවීමක් දක්නට ලැබේ. හරි. එහෙමනම් මම assignment එක හෙට දාන්නම්. සති දෙකක් විතර අරගෙන assignment එක ඔයගොල්ලන්ට කියලා දෙයි. දාන විදිය. ඒ විදිහට assignment එක දාන්න. අපිට එතකොට ගැටලුවක් නැහැ. අනිත් යාටත් කියන්න ආව නැති යාට මම දාන්නම් group එකට හෙට හරි අනිත් හරි මම දානවා assignment එක. ඒ assignment එකට සම්බන්ධ වෙන්න. දැන් ඔයගොල්ලන්ට ඒ පාසල් මට්ටමේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට යටතේ ප්‍රාථමික අංශයේ තියෙනවා. ද්විතීය අංශයේ තියෙනවා. මේක වැදගත් වෙලා තියෙනවා හරිය. හරි. එහෙමනම් ඔව් කියන්න. කරන විදිය කියනවා නේද? මොකද?
assignment එක කරන විදිය කියන පැහැදිලි කරනවා නේද? අර font size එක ඒව එහෙම කොහොමද කියලා type කරන්න ඕන නම් ඒව එහෙම. ඔව් ඒක මම දාන්නද තේරුණා මම දාන්න මාළඟ එකක් තිබුණා group එකට දාන්නම් මම කියන්නේ මේක දැන් මේ one time ගන්න සර් ඒකට මම ඔව් සර් මේ කියන්න නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ප්‍රාථමික අංශයේ වෙනස්කම් මොනවාද කියලා සර් ගාව ටියුට් එකක් හරි තියෙනවා නම් දාන්නකො සර් group එකට. ප්‍රාථමික අංශයේ වෙනස්කම් කියන්නේ කෙසිට 5 දක්වා ඒකේ දැන් නවද ඉංග්‍රීසි මාධ්‍යනුත් ඉගෙන ගන්න පුළුවන් දෙමළ මාධ්‍යනුත් පුළුවන් සිංහල මාධ්‍යනුත් පුළුවන් හරි අනෝජනේ දැහුවේ අනෝජ මොකක්ද ඇහුවේ ඉතුරු කරුණු ටික කියන්නේ සර් ප්‍රාථමික මේ විෂය නිර්දේශයේ විෂය මාලාව වෙනස් වෙනස්කම්. කරනවා ඔව් කොහොමද සර් ඒක වෙනස් වෙලා වෙනස් තියෙන්නේ? ඈ ප්‍රාථමික අංශයේ කොහොමද සර් වෙනස් වෙලා තියෙන්නේ? වෙනස් වෙලා තියෙන්නේ දැනට එක විතරයි ඈ ඉතුරු ටික දන්නේ හරිද හරි සර්. ඒගොල්ලෝ එකේ කියනවා පන්තියේ සර් දැන් පටන් ගත්තේ නේද සර්? ඔව් ඒගොල්ලෝ කියනවනේ අපි කොහොම හරි මේක කරගෙන යනවා කියලා දැන් අතරමඟදී ඔක කඩා වැටුනොත් අවුරුදු දෙකකින් ඡන්දයක් හරි තියෙනවා ඔන්න ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා හරි Excuse me, sir. කියන්නේ Sir, අපේ මේ group එකක් තියෙනවා අර මේ students ලයි මේ madam ඉන්නවා අපේ කලින් අපිට මේ lecture එකක් කරපු madam කෙනෙකුත් ඉන්නවා ඒ group එකේ. ඔව් sir අපිට අර main group එකට message කරන්න බෑ ඒක admin only විතරයි message පුළුවන්. සර්ට මේ සර්ව ඒ ගෲප් එකට ඇඩ් කරාට කමක් නැද්ද සර්? ඒකට අපිට මොනවා හරි දෙයක් තියෙනවා නම් සර්ගෙන් අපිට ඒක හරහා දැනගන්න පුළුවන්. මේ මොකද දන්නේ කැම්පස් එකේ මට නම් ප්‍රශ්නයක් නැහැ දාන්න හෙට්ටුවන්නේ එහෙම දාගන්න හරි සර් හරි. දාලා එපෙක්ස් කියලා දාන්න හරි සර් හරි හරි. හරි එහෙනම් මම මෙතනින් අවසන් කරනවාද ඉතින් ඊළඟ අනිද්දා එනකොට මම assignment එක එවනවා අර assignment දෙකක් එවනවා හරිද assignment දෙකක් කියලා කියන්නේ ප්‍රශ්න 4යි එක හෝ දෙක හරිද ප්‍රශ්න දෙකයි කොටස් 4යි කැමති එකක් කරන්න මම ඒක හෙට ඉරිදා සමුද දානවා හරි නිවාඩු කාලේ ඔක කරන්න බලන්න හුඟක් වෙලාවට හොඳයි එහෙම කරන්නේ හරි එහෙමනම් මම තියෙනවා හැමෝටම සුබ රාත්‍රියක් සම්බන්ධ වුණාට right Thank you sir. Good night sir. Thank you, sir. Good night, sir. Thank you, sir. හරි වින්ද්‍යා right